ජාතික කනිජ ප්‍රතිපත්තියේ ප්‍රධානම අංගයක් විදිහට තියෙන්නේ පහුගිය කාල සීමාවවලදී අපේ කනිජ කැණීම් සඳහා බලපත්‍ර ලබා දුන්න ක්‍රමවේදයේ සම්පූර්ණ වෙනස් වීමක් අපි සිදු කරලා තියෙනවා. පහුගිය කාල සීමාවල තුලදී කනිජ සඳහා විශේෂයෙන්ම කාර්මික කනිජ සඳහා අපි ලබා දුන්නේ first come first serve කියන එක. කියන්නේ කවුරු හරි කෙනෙක් ඉල්ලීමක් කරොත් මේ ස්ථානක යම් කිසි ස්ථානක දිවයිනේ අපේ කනිජයක් තියෙනවා මේ සඳහා බලපත්‍රය ලබා දෙන්න කියලා අපි ඒකට බලපත්‍රය ලබා දුන්නා. නමුත් මේ අවස්ථාවේදී කනිජ ප්‍රතිපත්තියෙන් අලුත් ක්‍රමවේදයක් හඳුන්වලා දීලා තියෙනවා. අපි විසින් භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශය විසින් හඳුනාගත්තු ස්ථාන සඳහා අභිලාෂ කැඳවීමකින් තමයි කනිජ බලපත්‍ර ලබා දෙන්නේ. ඒක දිගු ක්‍රියාවලියක් වෙයි. නමුත් කඩිනමින් අපි අවසන් කරනවා. මොකද පහුගිය කාල සීමාව තුළදී අපි දැක්කා දේශපාලන හිතවතුන් දේශපාලන මැදිහත් වීම මත යම්කිසි කණ්ඩායම් විසින් මේ ඛනිජ සම්පත් නතු කර ගැනීමේ අවදානමක් තිබ්බා. ඒ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම ඉදිරියේදී වෙනස් වෙලා ඒ කාර්යාවලිය විධිමත් විදියට අපි ක්‍රියාත්මක කරනවා. මොකද ගරු අතිගරු ජනාධිපතිතුමා විසින් උපදෙස් දීලා තියෙන විදිහට මේ ඛනිජ සම්පත අපි දැන් යමන්නේ දැන් ප්‍රයෝජනට ගන්න අමුද්‍රව්‍යයක් විදිහට විතරයි. ඉදිරි කාලයේදී ඒක වෙනස් වෙලා වෙනත් විදිහකට කර්මාන්ත සංවර්ධනය මගින් ආයෝජන ලංකාවට කැඳවීමකින් රටේ සංවර්ධනයට දායක කර ගැනීමට අවස්ථාවක් තමයි දැන් ඛනිජ ප්‍රතිපත්තියේ අරමුණ වෙලා තියෙන්නේ.